හයි අද අපි මේ වගේ හැඬැල්ල බැඳුමක් හදමුද? ඉතින් මුලින්ම අපි හැඬැල්ල ටික හොඳට සෝදලා කරලා අරගෙන මේකේ කටු ටික ඉවත් කරගන්න ඕන. මෙන්න මේ විදිහට චූටි කැපුමක් දාලා මැද්දෙන් කට එළියට ගන්න තමයි තියෙන්නේ. හරිම ලේසි ඒක කරන්න. ඊට පස්සේ අපි හැඬැල්ල ටිකට මුලින්ම කෝන් ෆ්ලවර් චුට්ටක් දාගන්නවා. ඊට පස්සේ මේකට බිත්තරයක් හදලා දාගන්නවා. ඊට පස්සේ මේකට ලුණු ටිකක් දාගෙන මේකට ඒ වගේම දෙහි චුට්ටකුත් දාලා මෙන්න මේකේ හොඳට අපි මේක කලවම් කරගන්නවා, බැටර් කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට බැටර් කරගත්තට පස්සේ මේකෙන් මම පාන් කුඩු ටිකක් අරගෙන බ්‍රෙඩ් ක්‍රම්ස් කියලා කියන්නේ අපි අන්න ඒව ටිකක් අරගෙන මෙන්න මේ විදිහට හොඳට මේක වටේ ගාව ගන්නවා. ඊට පස්සේ මම මේ අතරේ තෙල් තාච්චියක් පොඩ්ඩක් ලිපේ තියලා තෙල් ටික රත් කරගන්නවා. ඊට පස්සේ මේ ටික මෙන්න මේම බැද ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක හරියම ලේසි රෙසිපි එකක්. ඉතින් ඕගොල්ලන්ට මේක චූටි බබෙක්ට උනත් දැන් මේකේ කටුත් නැහැනේ. ඉතින් එහෙම කන්න දෙන්න පුළුවන්. හරියම රසයි මේක. ඊට පස්සේ මෙන්න මේ ටික මෙහෙම දාගෙන ඔයගොල්ලන්ට කැමති සෝස් වර්ගයක් එක්ක මේක සර්ව් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් හදලා බලලා කියන්නකෝ මේක හරියම රසයි උණු උණුවෙන් කද්දී. කාලා බලලා රස කියන්න. එහෙනම් ගිහින් එන්නම්. බයි.